මුලා නොවන්නට වග බලා ගන්න. මගේ අම්මේ තාත්තේ දුවේ පුතේ. ඔබව මාව හැම මොහොතකම රැවටෙන්න මුලා වෙන්න අවස්ථාව අවකාශය තියෙනවා. අපි මොනවා කරන්න ගියත්, කෑමක් කන්න ගියත්, ගමන බිමනක් ගියත්, යමක් මිලදී ගන්න ගියත් අපි දන්නේ නැහැ අපිට මේ පෙන්වන්නේ හරිම දේද, අපි වෙක්කන් යන්නේ හරිම පාරද, අපිට මේ ලබා දුන්න කෑම බොහොම සුරක්ෂිත කෑමක්ද, මේ කිසි දෙයක් ගැන අපිට 100% විශ්වාසයක් නැහැ. ඒ විතරක් නෙමෙයි, පෙරටත් වඩා අද කාලේ බොහෝ වෙලාවට අපව රවට්ටන මුලාවේ දාන අවස්ථාවන් ප්‍රමාණයත් වැඩි. පෞද්ගලික පරමාර්ථයන් වෙනුවෙන් ලාභ උපය ගන්න අද කොච්චරනම් අහිංසක මිනිස්සුන්ව රවට්ටනවද? කෑමට සුදුසු නැති බොහොම විස සහිත දේවල් ඒ බවක් අඟවන්නේ නැතුව බොහොම ආකර්ශනීය හිත ඇදගන්න විදිහට වෙළඳ දැන්වීම හරහා කොච්චරනම් අහිංසක මිනිස්සුන්ව රවට්ටලා දෙනවද? කොයිතරම්නම් මිල අඩු දේවල් මිනිස්සුන්ව රවට්ටලා අධික මුදලකට විකුණනවද? මේ විදිහට බැලු හැම තැනකම මිනිස්සුන්ව රවට්ටනවා, මුලාවේ දානවා. ඒ විතරක් නෙමෙයි, අද කාලේ දෙවියන් වහන්සේගේ වචනේ පාවිච්චි කරලා විවිධාකාරයේ ආගම් පාවිච්චි කරමින් ආගම තමන්ට මුදල් උපය ගන්න වැජබෙන්න ක්‍රමයක් විදිහට භාවිතා කරන මිනිසුන් රවටන කොච්චරනම් අය ඉන්නවද? එවැනි වාතාවරණයක ස්වාමීන් වහන්සේ අද ඔබට මට මතක් කරනවා මුලා වෙන්නට එපා, රැවටෙන්නට එපා කියලා. හැම ජීවිතේ හැම අංශයක් තුලම නොරැවටි ඉන්නට අපි වග බලා ගන්න ඕන. කැම බීමක් කන්න ගියත්, ගමනක් ගියත්, යමක් මිලදී ගන්න ගියත්, උන්වහන්සේගේ පණිවිඩය ඇහුවත් මේ හැම මොහොත තැනකම රැවටෙන්නේ නැතුව ඉන්න අපිට ප්‍රඥාව අවශ්‍යයි. අද හැම තැනකම ප්‍රසිද්ධ කතෙකියෝ, ප්‍රසිද්ධ දේශකයෝ පස්සේ මිනිස්සු යනවා. අතන මෙහෙමයි, මෙතන මෙහෙමයි, අරයාගේ කතා ලස්සනයි, මෙයාගේ කතා ලස්සනයි කිය බහුතරයක් දෙනා මිනිස්සු පස්සේ යනවා. කමක් නැත ඔබ ගිහිල්ලා ඒ වයින් යමක් ඉගෙන ගන්නවා නම්. හැබැයි බොහෝ වෙලාවට ඔබට ආකර්ෂණීය විදිහට ඔවුන්ගේ ධර්මය ඉදිරිපත් කරලා අනිත් පැත්තෙන් ඔබේ ආත්මය ඔබට අහිමි කරවන සාපරාධී වංචාකාර වෙලෙන්දු ඕනතරම් ඉන්නවද? ආගම ධර්මය පවා වෙළඳාමකට ලක් වෙලා. එනිසා හැම මොහොතකම දෙවියන් වහන්සේගේ ආශිර්වාද, උන්වහන්සේගේ ප්‍රඥාව නොමැතිව ඔබට මේ රැවටීම් වලින් බේරෙන්න බෑ. එනිසා හැම මොහොතකම දෙවියන් වහන්සේගේ වචනය ඔබ කියවන්න, ඒ වචනය හරහා උන්වහන්සේගේ පණිවිඩය ලබා ගන්න. ඒත් එක්කම බොහොම ප්‍රඥාවන්තව ඔබ තීරණය කරන්න ඔබ අනුගමනය කළ යුත්තේ කාවද, කොයි විදියටද කියලා ඔබට ජස්පීරයි.